සදහම් ප්‍රදීප මෝහ අඳුර දුරලා ප්‍රඥාව නැමැති පහන දැල්වීම පිණිස. පින්වත් ස්වාමින් වහන්සේ අපගේ YouTube නාලිකාවෙන් එක ශ්‍රාවිකාවක් යොමු කරලා තිබෙන ප්‍රශ්නයක් අප සියල්ලෝගෙම ශරීරවල ස්වාමින් වහන්සේ නොයෙකුත් ජීවීන් ශුද්‍ර ජීවීන් පණුවන් වැනි ජීවීන් ජීවත් වෙනවා. මෙම ජීවීන් මර්ධනය කිරීමට අපි නොයෙකුත් ඖෂධ වර්ග ලබා ගන්නවා. මේ ශ්‍රාවිකාවගේ ප්‍රශ්නය තමා එම ඖෂධ ලබා ගැනීම අපට පෞසිද වෙනවද? පින්වත් ස්වාමින් වහන්සේ අප ගැන අනුකම්පාවෙන් මේ පහදලා දෙන්න. තෙරුවන් සරණයි අයියා. ඉතින් මේ ප්‍රශ්නේත් හොඳ ප්‍රශ්නයක්. ඔය ප්‍රශ්නේ ගොඩක් මගෙනුත් අහලා තිනවා. මම ධර්මදේශනා වැඩසටහන වලට යනකොටත් අහලා තිනවා. එතකොට ඔය සිල්පදයේ පංච සීලෙත් තියෙනවා. ඒ වගේම උපෝසථ සීලෙත් තියෙනවා. ආජීව අෂ්ටාංගම සීලෙත් තියෙනවා. ඒ වගේම තමයි උපසම්පදාවේ සීලෙත් තියෙනවා. සතුන් මැරීමෙන් වැළකීමේ ශික්ෂාපදය. එතකොට ඔතන අහන්නේ සතුන් මැරෙනවද කියන ප්‍රශ්නේ අහන්නේ. ඒතර අපේ ශරීරයේ පණුව වගේ සත්තු ඉන්නවා. එතකොට අපේ කුසේ නැත්තම් බඩේ ඉන්නවා පණුවෝ. නැත්තම් අපි කියමුකෝ ඔළුවේ උකුණොත් ඉන්නවා කියලා. එතන මෙන්න මේ වගේ සත්තු ඉවත් කිරීමට බෙහෙත් බොනවා. අපි බීලා තිනවා බොනවා මොනවද පණු බෙහෙත් කියලා. මෙන්න මේ දෙයක් අනුභව කිරීමෙන් වැළඳීමෙන් නැත්තම් පාවිච්චි කිරීමෙන් අපිට සිල්පදේ කැඩෙනවද? පාණාති පාතා ශික්ෂාපදේ කැඩෙනවද? සතුන් මැරෙනවද කියලා තමයි අහන්නේ. එතකොට මොකද්ද සතුන් මැරීමේ ශික්ෂාපදයට අයිති වෙන්නේ? මොකද්ද? පණ ඇති සතෙක් වෙන්න ඕනේ. පණ ඇති සතෙක් බව දැනගන්න ඕනේ. මරන්න චේතනාවක් තියෙන්න ඕනේ. මරන්න උපක්‍රමයක් යොදන්න ඕනේ. ඒ උපක්‍රමයෙන් මේ සතා මැරෙන්න ඕනේ. මෙන්න මේ කාරණා පහම සිදු වුණොත් තමයි ඒ ශික්ෂාපදේ කැඩෙන්නේ. එතකොට ඔබ පණු බෙහෙත් බොන්නේ පණුව මැරෙන්නම මේකේ පණුව ඉන්නවා කියලා ඔබ හොඳටම දැනගෙන උන්ට පණ තියෙනවා කියලා දැනගෙන ඔබ මේ පණුව මැරීම පිණිසම නැත්තම් උකුණෙක් ඉන්නවා උකුණ මැරෙන්නම කියලා බෙහෙත් දිව්වොත් මොකද වෙන්නේ? ශික්ෂාපදේ කැඩෙනවා. හැබැයි ඔබ බොන්නේ බොහෝ දෙනා බොන්නේ පණුව මැරෙන්න කියලා නෙමෙයි. මොකටද බොන්නේ? පණුව මැරෙන්නවත් නැත්නම් උකුණ මැරෙන්නවත් කියලා නෙමෙයි අපි බෙහෙත් පාවිච්චි කරන්නේ. රෝගය සුවපත් වීම පිණිස. ඒ රෝගී තත්ත්වයෙන් මිදීම පිණිස තමයි අපි පරිභෝජනය කරන්නේ ඖෂධ. එතකොට අපි දන්නවද මේක මේ පණුවෙක් ඉන්නවා දිගයි මේක මෙහෙමයි මේක පණ තියෙනවා ඔය කතන්දර නෑ. මම මොකද මගේ බඩේ අමාරුවක් අපි දොස්තර මහත්තයා කියනවා පණුව අමාරුවක් කියලා අපි වචනෙන් කිව්වොත් ඇත්තටම පණුවේ හිටියා කියමු. හැබැයි අපි බොන්නේ පණුව මැරෙන්නේ නෙවෙයි. අපි බොන්නේ මොකද්ද? ඒ ලෙඩේ සුවපත් වීම පිණිස. ඒ කාරණාව ලෙඩේ සුවපත් වීම පිණිස තමයි අපි ඖෂධ භාවිතා කරන්නේ. ඉතින් එතකොට කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද අපි චේතනාවක් නැහැ. ඒ සතා ඝාතනය වීම කියලා චේතනාව නැති හින්දා සිල්පද කැඩෙන්නේ. ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ. ඔබ ඒ බෙහෙත් අනුභව කරන්න. තවත් අවස්ථාවක් තියෙනවා ඔය නියපොතු වල එහෙම ඔබ දැකලා ඇති. නියපොතු එහෙම කුණු වෙලා වගේ නියපොත්ත නරක් වෙලා තියෙන්නේ. ඒකට සුද්ධ දීවින් හරි මොකෙක් හරි සතෙක්ගේ ක්‍රියාකාරීත්වයෙන් කියලා කියනවා. ඒතර සමහර කට්ටිය බය වෙනවා නියපොතට බෙහෙත් දාන්න. ඔය මම නම කියන්න බෑ. වැදගත් ලෝකේ ලංකාවේ ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේ නමක් හිටියා. ඒ ස්වාමීන් වහන්සේ පවා බය වෙලා තියෙනවා එහෙම. නමුත් ඇත්තටම ශික්ෂාපදයට හානි වෙන්නේ නැහැ. මොකද අපි මේ සතා මැරීම පිණිස නෙමෙයි බෙහෙත් කරන්නේ. ලෙඩේ සුවපත් වීම පිණිස. ඉතින් එතකොට ශික්ෂාපදේ කැඩෙන්නේ නැහැ. මේක තථාගතයන් වහන්සේ විසින් දේශනා කරලා තියෙන ශික්ෂාපද අපි ඒ විදිහටම දැනගෙන ඒ විදිහට ආරක්ෂා කරොත් තමයි සීල විසුද්ධිය කරා යන්නටත් මේ නිවන කරා යන්නටත් උපකාර වෙන්නේ. ඉතින් ඒක නිසා ප්‍රශ්නයක් නැහැ. තෙරුවන් සරණයි.